බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස්පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට නැවී පෙනේවා ඉතින් එහෙමනම් මේට වසරකට පෙර අප අතරින් හදිසියේ වෙන් වූ කේ.ජී. දිලාන් සාරංග පුතණුවන් අපගේ ආදරණීය සහෝදරයාණන්ගේ වර්ෂ පූර්ණය සිහිපත් කරගෙන සිදු කරනු ලබන කාව්‍යම ධර්මදේශනා පුණ්‍ය කර්මය මේ ආකාරයට ආරම්භ කිරීමට සූදානම්. ඉතින් ඒ වෙනුවෙන් අප සියලු දෙනා ගැන සානුකම්පිතව මෙම ධර්ම සභාවට වැඩමවා වදාළ මගේ පණයි මගේ ආදර අම්මා කාව්‍යම සංග්‍රහය තුලින් ලොවක් සනහලු දෙහිවල පාමංකඩ ශ්‍රී ගංගාරාමයේ සමනල කන්ද රතුපාලම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගුවන්විදුලි රූපවාහිනී විචිත්‍ර ධර්මදේශක අවසරයි නම කියන්නට කාව්‍ය විශාරද පූජ්‍යපාද මානකදුරේ පඤ්ඤාරාම පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ ඊටමත් නමස්කාර පූර්වකව ගෞරවයෙන් යුතුව මෙම ධර්ම සභාවට පිළිගනු ලබනවා. තවද කොංගොඩ නාගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අවසරයි නම කියන්නට කාව්‍ය විශාරද වරකාපොළ ආර්ය වංශාලංකාර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට ඊටමත් නමස්කාර පුරවෙන් ආරාධනා කර සිටිනවා මෙතෙන් පටන් මේ ධර්ම සභාව මෙහෙයවීමට. වැඩම කොට වදාළ පරම පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. අද දවසේදී මහානීය පින්කමක් සිද්ධ කරන මේ මොහොත තුල එවැ අපේ මෙහෙණින් වහන්සේලාගේ අවසරයි. මේ අවස්ථාව තුල සූදානම් වන්නේ ඊටාම සුන්දර ලස්සන පින්කමක්. මේ හැම කෙනාගේම හීනයක් වෙලා තිබුණේ මානකඳුරේ පඤ්ඤාසාර හාමුදුරුවෝ මේ නිවහන කේන්ද්‍ර කොටගෙන වැඩම කරවාගෙන උතුම් කාව්‍යමය ධර්ම දේශනාවක් දේශනා කරව ගන්නට. ඉතින් මම හිතන්නේ මාස ගාණක් තිස්සේ වෙහස මහන්සි වෙලා පුදුම කැපකිරීම සිද්ධ කරලා මේ උතුම් පින්කම සිද්ධ කරන්න සූදානම් වෙන මොහොතේ මේට වසරකට එහා පැත්තෙන් නිදන ප්‍රාප්ත වන්නට තමන්ගේ ආදරණීය පුතණුවන් සිහි කරගෙන ඒ පුතණුවන් උදෙසා පින් අනුමෝදන් කරන්නට මේ උතුම් පින්කම සිද්ධ කරන මේ මොහොතේ
අපේ ගෞරවනීය මානකඳුරේ පඤ්ඤාසාර හාමුදුරු පිළිගන්න එක මගේ යුතුයකමක් කොට පවතින නිසා කවි දෙක තුනකින් මේ විදිහට ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේ පිළිගන්නවා. හැම කෙනාම සාදුකාර පවත්වන්න. සතපවාසිත කමල දන මන දහම් දිය පොවෙමින්ද කතරේ ගලනවා හිමි ගුණය ලෝ තුල අඹ තුලෙහි නැත කිසි විටක අඳුරේ කියනු බැහැ ගුණ නිම්නොමැති හිමි සඳුනි මගේ ලොව රජුව අඹරේ පාද කුසුමං වන්දිමි පිළිගමි හිමි සඳයි අපේ මාන කඳුරේ අවැසි හැම තැන මෙමා ළඟ හිඳ සනසවා කවි දමින් නහවා රසින් මත් කර උතුම් කහවත ලෝ අඹර තුල අදත් ලෙලවා වඩින මග දැක සතුටු කඳුලින් හිමියනේ ඔය පාද තෙමවා ඉතින් පඤ්ඤාසාර ගරු හිමි පිළිගනිමි පා දෙපා පුදවා ඉතින් පඤ්ඤාසාර ගරු හිමි පිළිගනිමි පා දෙපා පුදවා මෙතෙන් පටන් අප කෙරෙහි අනුකම්පාවෙන් මේ උතුම් ධර්මදේශන කාව්‍යමය ධර්මදේශනාව අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන හැටියට අප හැම කෙනාම සාදුකාර පවත්වමින් අපේ හාමුදුරන්ට ආරාධනා කරනවා. සිල් සමාදන් වීමට සියලු දෙන සතුටින් නමස්කාර දැන් කියනු මැන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං
සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු කියන්න දේශනාව ආරම්භ කරන්න පෙර අපි කෙටියෙන් බුද්ධ වන්දනාව සිදු කරමු එකට ගාථ කියමින් නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සමීචිපටිපන්නෝ භගවතු යතිදං චත්තාරි පුරිස යෝගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සම්බං සම්බටානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝ සම්බාරි විජයන්නකා පත්තෝ සම්බං යුතං සත්තා වන්දේ තං බෝධිපාදපං හිමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහම් පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ ගණසරප් ප්‍රදිත්තේන දීපේන තමදංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුද සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා
සුගන්ධිනහං ගන්ධේන පූජයාමි තථාගතං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මිතේන ලබාමි මොක්ඛං පුප්පං මිලායති යතයි ධම්මි කායෝ තතයති විනාශ භවං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීයමේතං භගවා පතිගන්හාතු මුත්තමං අදිවසේතුනෝ බන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං කායේන වාචා චිත්තේන පමාදේන මයාකත අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික අකාලික අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර පින්වතුනට මෙහි ඉන්න හැකියින් ලෝක සතුටක් ලැබගන්න බුදු හිමියනි ආද මැදුරේ වැඩ ඉන්න අවසර ආදත් දම් අසුනේහි ඉඳගන්න දරු කැක්කුම නිසා ඉවසා පසවරිදුන් මගේ මුව තබා ලාය සුදුලේ පිරුණු බඳුන් සෙනෙහස කවි බණක් කර කරඬුවක හඳුන් බැතියෙන් පුදා නාමදින් නිමි ගෙදර බුදුන් කහවත රසඳුනකි තවරුණු නයන කුණී රහතන් වරුන් මින් සංවර ගුණයගිනි පෙන්වන ඔබට නිරතුරුවම කුළුණු ගුණි අවසර මෙමට කරුතර හාමුදුරුවනි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්තම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා
සම්බුද්දස්ස බණ සුමේ ප්‍රතිඵල ගැන තියෙනවා අවබෝධයක් මේ පින්වත් පිරිසට නේ කළ යුතු අවවාදයක් බණ අහන්න සදහ සිතින් බැඳ දහමට ආලයක් කරුණා කර නගනු මැනවි සාදුකාර නාදයක් නැවත සාදුනාදය පාතම අපි පූජනීය වැල්හැල්ලේ හරිවංශ අලංකාර විචිත්‍ර කාව්‍ය ධර්ම දේශකයන් වහන්සේගේ අවසරයි වගේම අපේ මෙහෙණින් වහන්සේලාගෙනුත් අවසරයි. ඉතින් මට දැන් මතක් කළාට පස්සේ ආරාමෙත් මම දැන් අවුරුදු 10කට විතර කලින් ධර්ම දේශනාව සිදු කළා කියලා. ඇත්තටම මම බණ කියපු නැති දෙනක් හොයාගන්න ටිකක් අමාරුයි. දැන් තමයි ටිකක් මේ බණ කියන එක අඩු කරලා තියෙන්නේ. ඉතින් අද අජිත් නන්දසිරි මහත්මයා චමිලා දර්ශනේ රත්නායක මෑණියන් ඒ වගේම නදුරු නිමේෂා දියණිය මේට වසරකට පෙර මිය ගිය කේ.ජී. දිලාන් සාරංග තමන්ගේ ආදරණීය පුතුණුවන් තමන්ගේ සහෝදරය සිහිපත් කරලා මේ ඥාති හිතයි සිනු සම්බන්ධ කරගෙන ලස්සන පින්කමක් සිදු කරන වෙලාව. ඉතින් මට මේ පින්කම ආරාධනා කරපු දවසේ ඉඳලාම මට දැනුණ මේ පින්නතුන් මේ පින්කම සිදු කරන්න කොච්චර කැමැත්තකින් ආසාවකින් කටයුතු කරනවද කියලා. සාමාන්‍යයෙන් ආරාධනාවක් කළාම අපිට ඉතින් ගොඩක් අත්දැකීම් තියෙනවනේ. ඉතින් ධර්ම දේශනාවලට වැඩම කරලා ඒ සියලු දේවල් අතර විශේෂ දවසක් අද. ඒකට හේතුව මට මේ මාස කීපේ පුරාම ගොඩක් කල් ආරාධනා කරලා පොඩි හාමුදුරුවෝ තමයි ආරාධනාව සිදු කළේ. උන්වහන්සේ හරහා ආරාධනාව සිදු කරලා ලොකු වමනාවකින් කැපකිරීමකින් මේ කටයුතු සිදු කරන. ධර්ම දේශනාවකට පෙර ගිලම්පස දානයක් දුන්නෙත් මට මතක හැටියට පළවෙනි වතාවට. ඉතින් ඒ වගේ වැඩකුත් අද දවස් සිදු කළා. ඉතින් ඒ සියලු දේවල් කරේ තමන්ගේ ආදරණීය පුතා වෙනුවෙන්, දරුවෝ වෙනුවෙන්. ඒතොර දෙමව්පියන්ට කරන්න බැරි දෙයක් නෑ. දරුවෝ වෙනුවෙන් ජීවිතුන් අතර හිටියානම් මීට වඩා ගොඩක් දේවල් කරනවා කියලා අපිට කිසි සැකයක් නෑ. දැන් යමක් කරන්න තියෙනවා නම් ඒක ආයේ කල්පනා කර අඩුවෙන් කරන්න අදහසක් නෑ දෙමව්පියන්ගේ. මේ අම්මා තාත්තගේ නෙවෙයි අනිත් අම්මලා තාත්තලාත් එහෙම තමයි. ඒක කරන්න පුළුවන් ඉහළම විදියට, Tamanට කරන්න පුළුවන් උපරිම විදියට ඒ කටයුතු කරන. ඉතින් අද මේ සියලු දේවල් තුල තියෙන්නේ අපි දකින්නේ තුනුරුවන් කෙරේ තියෙන ගෞරවය වගේම පුතාට තියෙන ආදරය. මම එච්චරයි ගැන මතක් කරන්නේ. ඉතින් මේ දවස්වල ලංකාවේ හොඳ පරිසරයක් නෙවෙයි තියෙන්නේ. ඒත් ඔබට පුතා නැති වුණා. සමහර දෙමව්පියන්ට දරුවෝ ඔක්කොම නැති වෙලා තියෙනවා. සමහර දරුවන්ට දෙමව්පියෝ නැති වෙලා තියෙනවා. පවුල හැමෝම මම දන්න ස්වාමීන් වහන්සේලා දෙනමකුත් ඉන්නවා. අම්මා තාත්තා තුල පවුලේ හැමෝම නැති වුණා. ගමේ නෑදෑයෝ සියලු දෙනා නැති වුණා. ඒ වගේ අවාසනාවන්ත දවස් කීපයක් අපි මේ ගත කරමින් ඉන්නේ. ඉතින් මට ඒක දැනුනේ ඇත්තටම 2004 මගේ ලොකු හාමුදුරුවෝ සුනාමි විපතින් අතුරු දහන් වුණා. ඒ වෙලාවේ අපි ලොකු හාමුදුරුවෝ හොයන්න කොළඹ ඉඳලා ගාල්ල ප්‍රදේශ පැත්තට යනකොට ජීවිතය ගැන මට පළවෙනි වතාවට මොකද්ද මේ ජීවිතය කියලා හිතන දවස් ටිකක් තමයි සුනාමි ආපු දවස්. මෙතන සමහර අය දැකලා ඇති. මම මිනි ඒ දැකපු දේවල් ශරීරයන් සමහරලාට 100 200 එක තැන ගොඩ ගහලා මිනි. මේ දවස්වල අපි එහෙම දකින්න තරම් අවාසනාවන්තුනේ නැති වුණත් 2004 මම එදා මට මාසයක් විතර නිින්ද ගියෙත් නෑ. පළවෙනි දවසේ යනකොට තියුණු දේවල් නෙවෙයි දෙවෙනි දවසේ යනකොට නේ පලාතේ යන්න බෑ. එහෙම අපිට අත්දැකීම් තියෙනවා අපේ රටේ නොයේ කනතුරු වෙලා අවාසනාවන්ත දේවල් වෙලා එහෙම අත්දැකීම් අපිට තියෙනවා. ඉදිරියේත් එහෙම වෙන්න පුළුවන්. ආන්න ඒක දැනගෙන තමයි අපි ජීවත් වෙන්න ඕනේ. මොකක්ද දැනගෙනද? මේක ඕනම වෙලාවක අතහරින්න වෙනවා කියලා. ඒක මටත් එච්චරයි. මම සිරිපාදේ ඉන්නේ. සිරිපාදේ නල්ලතන්නේ ලොකු කන්දක් ගිහිල්ලා තියෙනවා. සිරිපාදේ කන්දෙත් පොඩි තැනක් ගිහිල්ලා තියෙනවා ඇහල කනුව ළඟ.
ඕන වෙලාවක එහෙම වෙන්න පුළුවන්. මමත් ගංගායනේ ඉන්නේ. මේ දවස්වල නිින්ද යන්නේ නැහැ මට. ගංගායනේ ඉන්නේ අනිත් පැත්තෙන් කන්ද. අපි දන්නේ ඉතින් පව් කරපු අය නෙවෙයි හැමෝම මැරුණේ. අපි දන්නේ සංසාර ගමනේ මොනවා කරලා තියෙනවද කියලා. ඒ නිසා ඕන දෙයක් මේ ජීවිතේ ඕනම වෙලාවක වෙන්න පුළුවන්. අපි ඒක තමයි දැනගෙන ඉන්න ඕන. අපි නිතරම බනටත් කියනවනේ රණ්ඩු වෙලා තරහ වෙලා මරාගෙන ජීවත් වෙන්න මේ ලොකු කාලයක් අපිට ලැබිලා නැහැ. අපි දන්නේ හෙට දවස් වෙනකොට මොන වගේ තත්ත්වයක් උදා වෙන්නේ කියලා. මම නම් මගේ ජීවිතේ තරහ වෙලා ඉන්න කාත් එක්කවත් මට එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. මාත් එක්ක තරහ වෙච්ච අය වුණ තරම් ඇති. යම් යම් හේතු නිසා මට තරහ වෙන්න හේතු නැහැ. මොකද මම දන්නවා ඕන වෙලාවක මේක නැති වෙලා යන්න පුළුවන්. ඉතින් අපි හොඳ මතකයන් ඉතුරු කරලා තියුණොත් කාගේ හරි හදවතේ ඒවා පවතී බොහෝ කාලයක්. හොඳ මතකයන් කියලා කියන්නේ අපි හොඳට ජීවත් වුණා කියන එක. ධර්මානුකූල ජීවත් වුණා කියන එක. අපි එහෙමනම් මේ වෙලාවේ දේශනාවට මෙතෙන්ට අවධානය යොමු කරමු. සාදුනාදයක් පවත්වමු. ඉතින් කාල වේලාවකම ගොස් තිබුණත් අපි අම්මගේ ආදරෙත් එක්ක දේශනාව ආරම්භ කරමු. ඉතින් මං හිතනවා වැඩි පිරිසක් මං ගැන දැනගත්ත මේ අම්මා කවි ටික නිසා අපි අදත් දේශනාව ආරම්භ කරන වෙලාවේ අම්මගේ ආදරය මොහොතකට සිහිපත් කරගමු. හිත තුල ඇති කරුණා නැත නිම්මා මාගේ දුක් ගිනි නැති කර දැම්මා පෙන්නුවා ලෝතුරු ගුණ සම්මා මගේ පනයි මාගේ ආදර අම්මා මව් කුස තුල මා සිටි ඒ කාලේ ඔබගේ හදත තනුනි ඒ වේලේ තිබුණු කැලෙන්ඩර ගෙයි මැද සාලේ බලමින් ඔබ රැක්කා නීති සීලේ උස්න දෙයක් කෑවේ නැති අම්මා සීතලටත් දිය ඕවා අම්මා ගමනත් පරිස්සමින් ගිය අම්මා මගේ පනයි මගේ ආදර අම්මා රත්තරනේ නුඹ මගේ ලෝකය කියමින් සිනාසුනා නැසෝක කිසිවෙනසක් නැදවල් රැක අම්මා මලංග පුදුමය ඒක බලන්න අන්න පුතේ බුදු සාදෝ කියමින් ඔබ මට දුන්නා ආදෝ මතකෙට එන විට ඔබේ ගුණ වීදෝ නෙතගින් කඳුලක් වෙනවා මෝදෝ පුරපොදිනයි ආදර අම්මා මිදුලේ බංකුව මත හිඳ අම්මා හඳ හාමිගේ කිරි පැණිදුන් අම්මා ඒ සඳලියයි මට මගේ අම්මා සඳට වඩා සිසිලයි මගේ අම්මා හිරුට වඩා එළියයි මගේ අම්මා මලට වඩා සුවඳයි මගේ අම්මා බුදුන්
ළඟට බුදුවන මාගේ අම්මා ලුණුයි බතුයි කෑවුවත් මට අම්මා රොටියක් පුච්චා කෑවුවත් අම්මා කහට කොප්පය පෙවුවත් අම්මා පනට වඩා වටිනවා මට අම්මා තොටිල්ලේ තබමින් නැලවූ අම්මා උකුලේ හොරස කවි කියූ අම්මා හඬන විටදී ලේකිරි උණු අම්මා මගේ පනයි මාගේ ආදර අම්මා මම ඇගේ ජීවය බව කියූ අම්මා මම වෙනුවෙන් නැගේ පන දෙන අම්මා මාව දුරස් කර තැබුවත් අම්මා මොහොතක්වත් ඉන්නට බැරි අම්මා තිබුණු රූපයත් මට දුන් අම්මා තරුණ කමත් ශක්තිය දුන් අම්මා සියල්ල දී වයසට ගිය අම්මා නොදුන් දෙයක් නැති මගේ බුදු අම්මා නොදුන් දෙයක් නැති මගේ බුදු අම්මා මව්ගුණ සුවඳින් හමනව පවන ඔබගේ කටහඬ පිනවයි සවන සියලු වේදනා නැති කර දවන අම්මගේ තුරුලෙහි දෙනු මැන නිවන සියලු වේදනා නැති කර දවන අම්මගේ තුරුලෙහි දෙනු මැන නිවන අම්මගේ තුරුලෙහි දෙනු මැන නිවන නැවත සාදුනාදයක් පවත්වමු. අපි එහෙමනම් ඒ අම්මගේ ආදරෙත් එක්ක දේශනාව ආරම්භ කරමු. සුජීවත් වෙන මගේ ආදරණීය අම්මටත් මේ ඉන්න සියලුම ආදරණීය අම්මලා තාත්තලාට ඔබේ මව්පියන්ට නිරෝගී සුව දීර්ඝායුෂ පතමින් මියගිය මගේ ආදරණීය තාත්තටත් ඔබ නමින් මියගිය ආදරණීය අම්මලා තාත්තලාගේ පරලොව ජීවිත සැපවත් වේවා. ඒ වගේම මේ දවස්වල සිදුවුණු නොයේ ගම් වතුරින් නාය ගිහිල්ලා මියගිය ඒ සියලු දෙනාගේමත් පරලොව ජීවිත සැපවත් වේවා. ඒ වගේම මා මේ ධර්මාසනයේ තියන්න තරම් මාව ශක්තිමත් කළ සුනාමි විපතින් අතුරු දහන්නට යෙදුන මගේ ගුරු දේවෝත්තම මහාචාර්ය මේකට පඤ්ඤාලෝක ලොකුහාමුදුරුවෝ ඇතුළු ගුරුහාමුදුරුවන් වහන්සේලාගේ සසර ගමන යහපත් වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක ඒ වගේම මා මේ ධර්මාසනයේ තියන්න තරම් මාව ශක්තිමත් කළ ඒ වගේම මට මෙතෙන්ට උදව් උපකාර කළ අදටත් අපි ආදරෙන් හොයලා බලන සියලු දෙනාටම යහපතක්ම වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක කවිත් එක්ක බණ ටිකකුත් අහමු. නැවත සාදුනාදයක් පවත්වමු. අනන්ත බුදු ගුණ කඳ හදවත තුල දරන්නිමි සසරින් ගැලවෙන මාවත ඒ ගුණ තුල සොයන්නිමි රසබර වූ කතාවකුත්
බන මුසු කොට කියන්නෙමි පෙර දඹදිව කුරු රට වෙත සංසුන් ලෙස වඩින්නෙමි සංසුන් ලෙස වඩින්නෙමි බුදු සමිඳුන් වැඩියසේක කුරු රට වෙත එක් දිනක ලබා දෙන්න මිනිසුන් වෙත මිල නොකලකි ධම්මනික බණ අහන්න ඒ මොහොතේ දුවගෙන ඇවිදින් හනික රට්ට පාලනම් සිටුපුත් සිටියා සබයේ කොනක සිටියා සබයේ කොනක බණ අසා අවසන හිත පැහැදිලා හිමිගෙන ළඟට විත් එමදින යමක් සතුටින් කියයි වැඳගෙන අනියත බව වැටහුණි ඉන් මගේ හිත සැනසුණි උතුම් පැවිදි සුව විඳින්න ආසයි මම සමිඳුනි ආසයි මම සමිඳුනි ආවට මෙතරම් දුර නැසියෝ හැම අතහැර පැවිදි වෙන්න රැගෙන එන්න මව්පියන්ගේ අවසර මව්පියන්ගේ අවසර මේ දේශනාව නිතර ඉතින් බණ අහන නැත්තන්ට අහලා තියෙන්න පුළුවන් අහලා තිබුණත් අහලා නැහැ කියන අදහසින් තමයි ශ්‍රවණය කරන්නට ඕන. ඉතින් කවිත් එක්ක බණ ටිකක් දේශනා කරන්න උවමනාවයි මට තියෙන්නේ. බණ ඇහුවාමනේ පින් සිද්ධ වෙන්නේ. ඒ නිසායි මේ වගේ මාතෘකා යොදාගන්නේ කාලයටත් ගොඩක් ගැලපෙනවා. ඉතින් පින්නතුනේ දවසක් බුදුරජාණන් වහන්සේ කුරු රට තොල්ලකොට්ටිත කියන නියංගමේ ධර්ම දේශනා කළ අවසන් වුණාට පස්සේ ඒ ප්‍රදේශයේ සිටියෝලගේ එකම පුතා එයා රට්ටපාල තරුණේ කසාද බැඳපු කෙනෙක් බිරින්දෑවරු කීප දෙනෙක් හිටපු කෙනෙක් එයා බුදුහාමුදුරුවෝ පැහැදිලා වැඳලා කියනවා ස්වාමීනි මට මහාන වෙන්න ඕන. බුදුහාමුදුරුවෝ අම්මයි තාත්තයි කැමතිද? කැමැත්ත අරගෙන දාවේ නෑ. එහෙම කැමැත්තක් නම් ගත්තේ නෑ. එහෙනම් කැමැත්ත අරගෙන එන්න. රට්ටපාල එනවා ගෙදර. නිවසට පැමිණ ඔහු මව්පියෝ ආසල හිඳ පාවසයි යමක් හිත තුළ ඇති සතුට මැද කොතරම් තියෙනවද සසරෙහි දුකම විඳ දිනුමන පැවිදි වෙන්නට අවසර ආද අවසර ලැබුණේ නැහැ. ඇයි ලැබුණේ නැත්තේ? රට්ටපාලගෙන පවුල එකම දරුවා. ඉතින් එක්කෙනෙක් විතර නම් පවුලේ ඉන්නේ මං හිතන්නේ අවසර දෙන්න ඕන දෙයක් අතහරින්න පුළුවන් වේ දෙමව්පියන්ට දරුවෝ හැර. දැන් මගේ ගෙදර නම් කොල්ල 5 දෙනෙක් ඉන්නවා. මම තමයි බාලයා. අක්කත් ඉන්නවා. එක අක්ක කෙනෙක් පොඩි කාලේ නැති වෙලා ඒ කියන්නේ හිටියන අපේ ලොකු අක්කා. එයා නැති වෙලා. ඉතින් අපේ ගෙදර කොල්ල 5ක් ඉඳලා කෙල්ලෙකුත් ඉඳලා අපේ තාත්තා මට මහාන වෙන්න අවසර දුන්නේ නැහැ. කොහෙත්ම කැමැත්ත දුන්නේ නැහැ. මං කිව්වා මං ඊට පස්සේ කොහේ හරි ගෙදර පැනලා යනවා කියලා අවුරුදු 11යිද කියපු කතාව. මේ එතකොට තමයි කැමැත්ත දුන්නේ. ඊයන් මගේ හඳහනත් බලලා ඒකේ මහාන යෝගයක් තියෙනවා කියලා කියලා තියෙනවා මං හිතන්නේ.
ඒ නිසා තමයි කැමැත්ත දෙන්නේ නැත්තේ තාත්තා. ඉතින් මම විශ්වාස කරන දේ තමයි අම්මලා තාත්තාට එක්කෙනෙක් නෙවෙයි 5 දෙනෙක් නෙවෙයි 10 දෙනෙක් දරුවෝ හිටියත් එයාලා ඈඩ් කරලා ඉන්න බෑ කියන එක. සාමාන්‍යයෙන් මිනිස්සු අපිට බනිනවා ආම්දුරන්ට බනිනවා. එහෙන් බනිනකොට අංක එකටම කියන එකක් තමයි මොකද්ද කියන්නේ? ඔය ඇත්තනම් බනින්නේ නැතේ. මොන්ට කන්න නැතුව මහාන වෙලා ගියා. ඒ අංක එකට කියන එකක් තමයි ඒක. ඉතින් මං ඇත්තටම කියන්නේ කන්න තිබුණ නැතත් දරුවෝ දෙයි කියලා මං හිතන්නේ. අපි තව ටික කාලයක් ගිහලා බලමුකෝ. මොකද සාසනෙට වෙන්නේ කියලා. නේ? දැන් අපි විතර 5ක් ඉඳලා දුන්න එක්කෙනෙක් හමුදාවට දුන්නා. අනිත් එක්කෙනා සාසනයට දුන්නා. එහෙම තමයි මේක රැකගෙන ආවේ. තව ටික කාලයක් යනකොට අපිට පේනවා මොකක්ද ඊළඟට වෙන්නේ කියලා. තව ටිකක් කොහොම බැන ඉන්නේ. එතකොට ඔක්කොම ටික හරියයි. මේ දවස්වල මම දැක්ක හාමුදුරුවෝ කොච්චර මිනිස්සු වෙනුවෙන් මහන්සි වුණාද කියලා මේ ගම් අතර වෙලාවේ නාගීප වෙලාවල් වල කොච්චර බැනුම් අහගෙන අපහාස විඳගෙන කැපකිරීම කරාද කියලා. එහෙන් බැනපු මිනිස්සුන්ට අන්තිමේදී ඇවිල්ලා පන්සලේ තමයි ඉන්න ඕනේ. අවසානයේ ඕක තමයි ඇටි. ඉතින් අපි ඒව තේරුම් අරගෙන මොන වුණත් ඉතින් හාමුදුරුවෝ සහ මේ බෞද්ධ පින්නතුන් අතර තියෙන මේ සම්බන්ධය මං හිතන්නේ ලේසියෙන් කඩන්න පුළුවන් කියලා මොනවා කිව්වත් බැන්නත් මං හිතන්නේ මිනිස්සු අපිට ආදරේ. එහෙම එකක් තියෙනවා. අපි දැන් දේශනාවට එමු. රට්ටපාලට කැමැත්ත ලැබුණ එකම දරුවා මෙයා උපවාසයක් ආරම්භ කළා බිම වැතිරුණා. මං කන්නේ බොන්නේ නෑ අද ඉඳලා. මට මහාන වෙන්න ඕන. නැත්තම් මම මැරෙනවා. අන්තිමේදී යාළුවෝ ඇවිල්ලා කියන ඕක මහා මෝඩ වැඩ කාලා බින සන්තෝෂෙන් එනක මොනවද ඔයාට අඩු? ඒත් හරියන්නේ. යාළුවෝ උපදේශයක් දෙනවා අම්මට තාත්තට මෙහෙම හිටියොත් මැරෙයි. එතකොට දකින්නවත් දෙන්නේ නැහැ නේ උන මහාන වෙන්න ඉඩ දෙන්නේ. එතකොට අඩුතරමින් දකින්නවත් පුළුවන්. ඉතින් අන්තිමේදී අම්මයි තාත්තයි ඒක තේරුම් අරගෙන මෙයාට කැමැත්ත දුන්නා පැවිදි වෙන්න. පැවිදි වෙලා වාඩිනවා දුරු රටක මව්පියන්ට නැත රුවදෙන් මතක වසර 12කට පසු එක දිනක ගමට වඩිනවා හඳුනනු නොහැක. අවුරුදු 12 කාලේ ගත වුණා. 12ක් රට්ටපාල හාමුදුරුවෝ රහත් වුණා. දැන් මේ අවුරුදු 12 පුරාවටම රට්ටපාල හාමුදුරුවෝගේ තාත්තා පියසිටුතුමා ශ්‍රමණයන් වහන්සේලාත් එක්ක පුදුම තරහකින් හිටියේ. ගෙදර ළඟට පිණ්ඩපාත වැඩම කරු ශ්‍රමණයන් වහන්සේ නමක් කවුරු වුණා. හොඳටම බණිනවා. කොහොමද බණින්නේ? අපේ පොත අරන් ගියා අපිට පොත නැති කළා, දරු සිනහස නැති කළා. අපේ પરම්පරාව විනාශ කළා. අපිට එච්චරයි දරුවෙක් හිටි. එහෙම බණිනවා. දැන් අවුරුදු 12කට පස්සේ ඔන්න හාමුදුරුවෝ ගෙදරට වඩිනවා තාත්තා අම්මයි තාත්තයි බලන්න. තාත්තගේ ඇතුලේ පියසිටුතුමා කොණ්ඩ කපමින් ඉන්නේ. තාත්තට පේනවා ශ්‍රමණ රූපයක් පාත්‍රෙත් අරගෙන හිමින් ගෙදර පැත්තට එනවා. තරහින් තමයි ඉන්නේ. මෙහි එන මුඩු ශ්‍රමණයෝ මගේ පුතු අරගෙන ගියෝ තම දරුවන් බේර ගන්න දුටු දුටු තැන බැන පියෝ එක දවසක තම පුතු පාත්තරගෙන සතු තම නිවසට වැඩම කළත් කෝපෙන් අන්දනෙතු මෙහෙ කොහිද දාන මුන්ගේ ගතිහින අද දවසෙත් හොඳටම බැන එලවන්නට ඕනය අද දවසෙත් හොඳටම බැන එලවන්නට ඕනය වැඩියේ පුත බව සිටුනුම හඳුනන්න වේගෙන් ඔහුගේ කෝපය එළියට පැන්න දාන නොමෙත තම ගති හොඳ හැටි පෙන්න
රට්ටපාල සමිඳුට හොඳටම බැන්නා. අඳුරගන්න බැරි වුණා පුතා හාමුදුරුවෝ කියලා හොඳටම බැන්න. හාමුදුරුවෝ කියන්න ගියේ නැහැ මං ගෙදර පුතා කියලා. උන්වහන්සේ එතන යන්න පිටත් වුණා. දකින්න ගෙදර ඉන්න සේවිකාවක් පිළිණු වෙච්ච පිට්ටු ටිකක් අරගෙන යනවා විසි කරා. හාමුදුරුවෝ කියනවා නැගණිය ඔය ආහාරය විසි කරනවා නම් මගේ පාත්‍රයට බෙදන්න. ඉතින් අය ළඟට ඇවිල්ලා පාත්‍රයට මේ පිට්ටු ටික බෙදද්දී හඳුනාගත්තා මේ නම් වෙන කවුරුත් නෙවෙයි. මේ ගෙදර පුතා මේ ඇවිල්ලා දාසියද කලබලෙන් මෙදුරට දුවයි සිටු කෝපෙන් ඉන්නේ හඳුනගත්තේ නොමැති හින්දද පොතොට ඔබ තරම් බැන්නේ සිටුතුමා පුදුමෙන් නැවිදින් සමිඳු ළඟ දුක් වෙවි ඉන්නේ මගේ පුත පවසන්න මාට කිමද මේ වේදනා දෙන්නේ කිමද මේ වේදනා දෙන්නේ සිටුතුමාට හරි දුකයි හාමුදුරුවෝ ළඟට ඇවිල්ලා කියන පුතේ මේ වාගේ ගෙදර මේ ගේ ඇතුලේ ඕන තරම් මෙහෙරි ආහාර ප්‍රාණ තියෙනවා අපි ගෙදර ගිහිල්ලා කෑම ටිකක් කමු. ඉතින් හාමුදුරුවෝ පිළිතුරු දෙනවා දැන් තාත්තා කියනවා මේක ඔයාගේ ගෙදර කියලා හාමුදුරුවෝ කියනවා ගෘහපතිතුමනි අපිට කොහෙද ගෙවල් අපිට ගෙවල් නැහැ. මට දැන් මේ ලැබුණු දාන ප්‍රමාණය මොකද්ද දාන්නේ පිළුණු වෙච්ච පිට්ටු ටික. හොඳයි පුතේ එහෙනම් හෙට හාමුදුරුවෝ ආරාධනා බාරගත්ත තාත්තා ගියා ගේ ඇතුළට ගිහිල්ලා රණ්ඩිදී මුතුමැණික් සියල්ල වස්තු සාලෙමද කොට ගැහුවා. මං ආරම්භයේදී කිව්වා මේ ගිහි කාලේ රට්ටපාල හාමුදුරුවෝ ගිහි කාලේ බිරින්දෑවර කීප දෙනෙක් හිටියා කියලා. දැන් එයාලට සිටුතුමා කියන හෙට අපේ රට්ටපාල පුතා එනවා. හෙට නම් කොහොම හරි නතර කරගන්න ඕන හෙට යන්න දෙන්න බෑ. ඔබ දකින්න කැමති මොන විදියට සැරසිලා හිටියොත් අන්න ඒ විදියට හෙට ලස්සනටම සැරසිලා ඉන්න ඕන අපේ පුතා එනකොට පුතාට ගෙදර නතර වෙන්න හිතන විදියට හෙට ඉන්න ඕන. ඉතින් හාමුදුරුවෝ මොකද දන්නේ තාත්තා දැන් සැලසුමක් හදාගෙන බලාගෙන ඉන්නවා. පසුදින දානයට වැඩම කොට හිමි උන්නා දාන නැත මේ මහා වස්තුව පෙන්වන්නා දුක් විඳින්නේ කොමටද බිරිඳත් මේ ඉන්නා කම් සැප විඳිමින් සතුටින් ඉනුමන දෙන්නා ඇරයුම ලැබුණේ මාට දන්වල දන්න එපා පියාණෙනි මේ විලසට වෙහෙසන්න රාගය මහ ගිනි ගොඩක් බැහැසෙන සින්න ආශාවෙන් මිදුනිමි මා දන් පුද දෙන්න. දැන් හාමුදුරුවෝ වැඩම කළා. දාන පූජා කරනතෝ තාත්තා පෙන්නනවා මේ වස්තුව ගොඩවල් දෙක. එකක් මගේ පරම්පරාවෙන් උරුම වෙච්ච ධනෙ. ඔය අනිත් පැත්තෙන් තියෙන වාගේ අම්මගේ පරම්පරාවෙන් උරුම වෙච්ච ධනෙ මේ සියල්ල ඔයාට ඔය සිවුර ගලවලා ඇවිල්ලා කාලා බීලා සන්තෝෂෙන් කැමති විදිහට පින් දහම් කරගෙන මේ ගෙදරට වෙලා ඉන්න. එතකොට හාමුදුරුවෝ පිළිතුරු දෙනවා ගෘහපතිතුමනි වස්තු සියල්ල කරත් එක පටවගෙන අරගෙන ගිහිල්ලා ගංගානංගගේ ගිල්ලන්නේ. එතකොට ඒ නිසා ඇති වෙන දුක ශෝකයේ වේදනාව ඔබතුමාට නැති වෙලා යනවා. ඊළඟට බිරින්දෑවරු ගිහි කාලේ හිටපු අය එයාලා හාමුදුරුවෝ කකුල් දෙක අල්ල ගහනවා අහනවා හිමියනි
ඔබ බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්නේ දිව්‍ය අප්සරාවන් ලබන්නද? එන් මෙයාලත් ලස්සනට ඉන්නේ නැති. අපිටත් වඩා ලස්සන අය ඕන හින්දාද මහාන ජීවිතේ ඉන්නේ කියලා අහනවා. එතකොට හාමුදුරුවෝ පිළිතුරු දෙනවා නැගිනේ වරුනේ නංගි මම මේ බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්නේ දිව්‍ය අප්සරාවන් ලබන්න නෙවෙයි. එතකොට මේ කාන්තාවන්ට කලන්තේ හැදුනලු මෙන්න අපේ ස්වාම පුරුෂයා අපිට නංගි කියලා සහෝදර ප්‍රේමයෙන් කතා කරනවා කියලා. දැන් ඉන්න බිරින්දෑවරු නම් ගොඩක් මං හිතන්නේ කල්ෙන්ට හැදෙලම තමයි ඉන්න වෙන්නේ නේ. 100 නැතුව ඉන්න වෙන්නේ. මං හිතන්නේ නංගි කියලා තමයි ගොඩක් අය කතා කරනවා ඇත්තේ. අනිත් පැත්තේ අයියා කියලා කතා කරනවා ඇති ස්වාම පුරුෂයාට. එයාටත් කලන්තේ හැදෙලා ඉන්න වෙන්නේ. සමහරව අම්මා කියලා කතා කරනවා. ඒතකොට දෙපාරක් විතර කලන්තේ හැදෙන්න වෙයි. නේද? තාත්තේ කියලා කතා කරොත් 3-4 පාරක්ම කලන්තේ හැදෙන්න වෙයි. මම ඒක විවේචනය කරන්නේ ආදරේ හින්දා එහෙම කතා කරනවා ඇති. හැබැයි මේ දේශනාවට අනුව එහෙම කතා කරන්න බෑ වගේ එකක් තියෙන එක එච්චර හිතන්න යන්න එපා. හැබැයි මෙයාලට කලන්තේ හැදුණා. ඉතින් හාමුදුරුවෝ අන්තිමට කියනවා මට ඔවා කියන්න නෙවෙයි එන්නකෝ මාව තවත් වෙහෙසටපත් කරන්න නැතුව දාන පූජා කරන්න. ඉතින් අම්මා තාත්තා දැනගත්ත දැන් මේ ඉස්සර හිටිය පුතා නෙවෙයි දැන් මේ ඉන්නේ. ඊට වඩා ගොඩක් වෙනස් කෙනෙක් ඉන්නේ. අපිට යාගේ දර නතර කරන්න ලැබෙන්නේ නැහැ කවදාවත් දාන පූජා කළා. හාමුදුරුවෝ දානේ ලබාගෙන ඉඳගන්නේ නැතුව ගාථා කීපයක් දේශනා කරේ තේරුම් විතරක් මං කියන්න. කාලය ගත වෙන්න නිසා. මෙන්න මේකයි ගාථාවල තේරුම. බලන්න මේ ශරීරය දිහා. මේකේ මස් තියනවා, ලේ තියනවා, ඇට තියනවා, නහර තියනවා. ඕක වැහිලා තියෙන්නේ හැමකින්. ඕක ලස්සන කරන්නේ ඇඳුම් වලින්. කොණ්ඩයට ගොතලා මූණේ හඳුන් ගාලා ඇස්වල හඳුන් ගාලා කකුල් වල රෝස පාට ගාලා කටයුතු කරන එක හොඳයි. ජීවිතාබෝධය නැති මෝඩයෙකුට රැවටෙන්න නම් නිවන දක්වා යන කෙනෙකුට නම් වැඩක් නැහැ කියලා කියනවා. මේ ඔබට කියපු එකක් නෙවෙයි. එතන හිටපු කට්ටියට කියපු එකක්. ඊළඟට අන්තිමට කියනවා මොවැද්ද මොෙක් අල්ල ගන්න උගලක් කැටෙව. හැබැයි මොවා උගලට අහු වෙන්නේ නැතුව ගුදුරුත් අනුභව කරලා මොවැද්ද හඩද්දි මෙතනින් පැනලා යනවා කියලා 이르දියන්නේ ප්‍රදේශයේ හිටිය කෝරව්වේ කියන මහරජතුමාගේ මිගාවීර කියන උයනට වැඩම කළා. ඉතින් උයන පිරිසිදු කරන මිනිස්සු දකින්න රට්ටපාල හාමුදුරුවෝ ගහක් මුල වැඩ ඉන්නවා. ගිහිල්ලා ඉක්මනට රජුරවන්ට කියනවා රජතුමනි ඔබතුමා දකින්න ආසාවෙන්. මග බලාගෙන ඉන්න ගිහි කාලේ යාළුවා රට්ටපාල හාමුදුරුවන් ගහක් මුල වැඩ ඉන්නවා. රජුරවන්ට හරිම සතුටුයි. සියලු වැඩ නතර කරලා උයනට ඇවිල්ලා නමස්කාර වේවා ගරු හිමියනි සනසිල්ලකේ මට දැනුනේ බුදුහාමුදුරුවෝ දුටුවාගේ හිමිවත මාට පෙනුනේ බොහෝ කලක සිට හිතවද දෙන්නේ උදේ හවස මේ ගැන පිළිතුරු දෙනු මැන එහෙනම් මාට මේකයි හිමියනි පැන පිළිතුරු දෙනු මැන එහෙනම් මාට මේකයි හිමියනි පැන පින්තුනේ දැන් රජුරු ඇවිල්ලා හාමුදුරුවන්ට වැඳලා ප්‍රශ්නයක් අහනවා. මේ සමාජින්න කණ්ඩායම් 4ක් පැවිදි වෙනවා. මේ රජුරුවන්ගේ අදහස්. පළවෙනි කණ්ඩායම තමයි වයසට ගියපු අය. දෙවෙනි කණ්ඩායම තමයි ලෙඩ දුක් හැදුණු අය. තුන්වෙනි කණ්ඩායම තමයි තමන්ගේ දීපල ධනෙ සියල්ල අහිමි වුණු අය. හතරවෙනි කණ්ඩායම තමයි තමන් සමග එකට සිටි ප්‍රියයන්. ආදරණීයයන්. සියලු දෙනාම අහිමි වුණු අය. ඔය කණ්ඩායම් හතරම කල්පනා කරනවලු මට දැන් ධනෙ උපයන්නත් බෑ මට මේව වැඩි දියුණු කරන්නත් බෑ මට වැඩක් නෑ දැන් ඉඳලා මට දැන් මහණුනා නම් හොඳයි. එහෙම කල්පනා කරනවා. මෙන්න රජුරන්ගේ ප්‍රශ්නේ. සියලු සැප විඳපු ඔබ සියලු සැප හැරදමුවේ හිමියනි තරුණකම බරක්ද
මව්පියන් හිතවතුන් පිරිවැරද හැරදමුයි ප්‍රියයන්ගේ ආදර දුකක්ද ප්‍රියයන්ගේ ආදර දුකක්ද රන්රිදී මුතුමැණික් දේපලද අතහැරියේ හිමියනී එය හිතට පවක්ද ගහක් මුල සැනසෙන්න කහසිවුරු පොරවන්න බුදු සමිඳු පැවසුවේ කුමක්ද බුදු සමිඳු පැවසුවේ කුමක්ද ඔබ වහන්සේ වයසට ගිහිල්ලා නැහැ හරි තරුණයි ඔබ වහන්සේ ලෙඩ දුක් නැහැ නිරෝගී ඔබ වහන්සේට සල්ලි ප්‍රශ්නයක් නැහැ මෙහි වැඩිපුරම සල්ලි තියෙන ඔබ වහන්සේලාට ඔබ වහන්සේට ප්‍රියාංගේ ප්‍රශ්නයක් නැහැ ආදරණීයන් ඕන තරම් එහෙනම් මට කියන්නකෝ මේ ලස්සන තරුණ කාලේ කාලා බීලා සතුටින් ඉන්න ඕන කාලේ මේ කෑලි කපල මහ පුරෙද්දකුත් පොරවගෙන මේ පාත්‍රයේ මිනිස්සු බෙදන ආහාරයක් සතුටින් වළඳමින් මේ කැලේ ගහක් මුල සැනසෙල්ල ඉන්න තරම් හිත හැදෙන්න හිත වෙනස් වෙන්න හිත නිවෙන්න මොකක්ද බුදුහාමුදුරුවන්ගෙන් අහපු බණ දැන් ඇත්තටම රජ්ජුරුවත් හිතාගෙන ඉඳලා තියෙන කන්න සල්ලි හොඳට තියනවා නම් මහාන වෙන්නේ නැහැ කිය. දැන් මම ආරම්භයේදීත් ඒකත් මතක් කළානේ. ඔයත් බුද්ධ චරිතය ඉගෙනගෙන තියෙනවද බුදුහාමුදුරුවන් කාලෙත් එහෙමයි මහානුන්නේ හැමෝම තරුණයෝ මහානුනේ උගත්තු. බුදුහාමුදුරුවන් කාලේ මහානුනේ පොඩි ඈන් ගොඩාක් කඩුවේ අපේ සාහිත්‍ය මම හිතන්නේ 6-7 දෙනෙක් ගැන තමයි සඳහන් වෙන්නේ බොහොම අඩු වයසින්. ළමා කාලේ මහාන වෙච්ච අය. එම නැත්නම් යමක් කමක් තිබුණු තරුණයෝ තමයි පැවිදි භාවයට පත් වුණේ බුදුහාමුදුරන් කාලේ. නමුත් රජුරුවන්ගේ අදහසක් තිබුණා මේ මෙලෝ දෙයක් බැරි කිසිම වැඩකට නැති අය තමයි මහාන වෙන්නේ කියලා. ඒ නිසා මේ ප්‍රශ්නේ අහන්නේ. මෙන්න හාමුදුරන්ගේ පිළිතුර. මේ සංසාරයේ දුක පිරි කතරක් සැනසුම නම් ඒ බුදු බණ විතරක් මේ ටික නම් මහරජ දිව මතුරක් බුදු හිමි දෙසුවේ බණ පාද හතරක් සිටියේ දැනගන්නයි ඒ තුටුවි දුක සෝකය මාගේ යයින් නැතිවි මේ කුරු රටටම ආලෝකවි ඒ බණ පද මට පවසනු මැනවි මේ කුරු රටටම ආලෝකවි ඒ බණ පද මට පවසනු මැනවි බණපද හතරයි මම බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවේ ඒ බණපද හතර අහලා අවබෝධ කරගෙන තමයි පැවිදි භාවයට පත් වුනේ. දැන් එතකොට පැය ගණන් බණ අහන්න ඕනත් නැහැ නේද? දවස් ගණන් බණ අහන්න ඕනත් නැහැ. එක බණපදෙත් ඇති පින තියනවා නම් තේරුම් ගන්න. ස්වාමීනි මටත් කියලා දෙන්නකෝ මේ බණපද හතර මොකක්ද කියලා රජ්ජුරු ඉල්ලීමක් කළා. පළවෙනි බණපදයේ තමයි උපනීයති ලෝකෝ අද්දෝ මේ ලෝක එක විදියට පවතින වෙනස් වෙනවා. දෙවෙනි බණපදයේ අත්තානෝ ලෝකෝ අනබිස්සරු මේ ලෝකෙ පිට ආරක්ෂාවක් රැකවරණයක් නැති තැන. තුන්වෙනි බණපදයේ අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනියන් අපිට අයිති දෙයක් නැහැ. අයිති කියලා හිතාගෙන ඉන්න දේවල් අතාරින්න වෙනවා. අන්තිම බණපදයේ ඕනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ මේ ලෝකේ මිනිස්සු තෘෂ්ණාවට දාසයෝ බවට පත් වෙලා වැඩ කරන. ඔන්න ඔය බණපද හතර අහලා අවබෝධ කරගෙන තමයි රජතුමනි මම පැවිදි භාවයට පත් වුනේ. රජුරෝ නැවත ප්‍රශ්නයක් අහනවා. එක අයුරක නොමැත විනසක ඇති හදිය ඒ බව දැනින්නි කල්යන විට
කදිය ගැලපෙවිද මන්ද මා විමසන විදිය පළවෙනි බණ පදය මට තේරුම මදිය. අනේ හාමුදුරනේ ඔබ වහන්සේ නම් තේරුම් ගත්තේ බණපද මට නම් පැහැදිලි මදි. මොකක්ද හාමුදුරනේ උපනීති ලෝක වද්දෝගෙන මේ ලෝක වෙනස් වෙන කියලා මොකක්ද? දැන් තමයි බණ පටන් ගන්න. ලෝක කියන්නේ මෙන්න රජ්ජරෝන්ට හාමුදුරු පිළිතුරු දෙනවා ප්‍රශ්නකින්ම තමයි. රයිතුමනි මට කියන්න ඔබතුමාගේ තරුණ කාලේ ගැන හස්ත ශිල්ප, දනු ශිල්ප, කඩු ශිල්ප, අස්ස ශිල්ප ඔය හොඳ හැකියාවක් තිබුණ හොඳ ශරීර ශක්තියක් තිබුණ තරුණ වයසක් තිබුණද ඔබතුමාට කොහොමද ඒ කාලේ? ස්වාමිනේ ඔබ වහන්සේ කෝ හැම වැඩේම මට හොඳටම පුළුවන්. මට කොච්චර ශක්තිය ශරීරයේ තියුණද කියනවනම් මට වෙලාවකට හිතන හාමුදුරනේ මම ඉරිදිමතෙක්ද කියලා. ඕන වැඩක් මට පුළුවන්. හොඳයි. ඒ ශක්තිය දැනුත් ඔබතුමාට තියෙනවද? ඒ වැඩ පුළුවන්ද දැනුත්? මෙන්න රජුරගේ පිළිතුර. මොනවද හිමියනි මේ විමසන්නේ වයස 80 මම දැන් ඉන්නේ නැත මට වාරෝ ගත විසි වෙන්නේ එහෙමයි දැන් මාගේ දිවි පවතින්නේ. අනේ හාමුදුරනේ දැන් මගේ වයස අවුරුදු 80යි අල්ලනක නෙවෙයි අහුවෙන්නේ කකුල තියෙන තැනේ වදින්නේ කන් ඇහෙනවත් ටිකක් අඩුයි ඇස් පේනවත් ටිකක් අඩුයි ගොඩක් දේවල් අමතක වෙනවා මගේ ශාරීරික ස්වාමීන් දැන් එහෙමයි. අයකට බුදුහාම දේශනා කොට වදාළේ උපනීයති ලෝකවත් මේ ලෝකේ කියන්නේ මේ ශරීරය. එක විදිහට පවතින්නේ වෙනස් වෙලා ජරාවටපත් වෙලා නැති වෙලාම යනවා. දැන් බණ කියන හාමුදුරුවෝනත් ඔය ඇත්ත උනත් ඒ තත්ත්වය තමයි ඉන්නේ. දැන් මේ බැනර් එකක් දාලා තියෙනවා මං හිතන්නේ මට ඒක දාලා තියෙන එක හොඳයි මේ බණ කියන්නේ තියෙන ෆොටෝ එකට වඩා මං දැන් ගොඩක් වෙනස්නේ නේද? ඒ බැනර් එක දැක්කනම් ඒ හාමුදුරුවෝ නෙවෙයි වගේ හිතෙන්නත් පුළුවන් බණ කියන්නේ ඇවිල්ලා ඉන්නේ. දැන් අපේ මෙහෙණින් වහන්සේලට හිතෙනවා සමහරට අපේ පන්සලට ආවට වඩා හාමුදුරුවෝ ටික වෙනස් වෙලා නේ මහත් වෙලා ටික වයසට ගිහිල්ලා වගේ එහෙම හිතෙන්න පුළුවන්. ඔව් නේ අවුරුදු 10කින් විතර වයසට ගිහිල්ලා. ඒතකොට බැනර් එකේ තියෙන ෆොටෝ එක අවුරුදු 26 දී ගහපු එකක් මම. දැන් මගේ වයස අවුරුදු 45යි. අම්මා CD එක කරේ මම අවුරුදු 32 දී. සෑහෙන කාලයක් ගත වෙලා. මොකක්ද වෙලා තියෙන්නේ? උපනීයති ලෝකවත් මේ ශරීරය එක විදියට පවතින්නේ වෙනස් වෙලා ජරාටපත් වෙලා නැති වෙලා යනවා. එතකොට අපි අපේ ශරීරය වෙනස් වෙනක අපිට නතර කරගන්න බෑ. දැන් මගේ කියන ඉන්නේ නේ. මගේ ශරීරය. ඒක නතර කරගන්න බෑ වෙනස් වෙන එක. හැබැයි මිනිස්සු හිතනවා මේ ලෝකේ අනිත් අය සහ අනිත් දේවල් වෙනස් වෙන්න බෑ. ඒවා මට ඕන විදිහටම තියෙනවා. මගේ ශරීරය වෙනස් වෙන නවත්ත ගන්නත් බෑ මට. හැබැයි මං හිතනවා අනිත් හැමදේම වෙනස් වෙන්න බෑ මට ඕන විදිහටම තියෙන්න ඕන කියලා. එහෙම වෙන්නේ නැහැ. ඉතින් රට්ටපාල මහරහතන් වහන්සේ ගිහි කාලෙම තේරුම් ගත්තා අපිට සල්ලි ගොඩක් තිබුණ කියලා වයසට යන්නේ නැතුව ඉන්නේ නැහැ. වස්තු ගොඩක් තිබුණ කියලා නාකි නොවේ ඉන්නේ නැහැ. එහෙනම් මේක වෙනස් වෙන එක නතර කරගන්න තියෙන ඉක්මන් ගමන තමයි පැවිදි වෙන එක. එහෙම පැවිදි බායටපත් වෙනවා. අපිත් එහෙම වෙනස් වෙමින් ඉන්නේ. ඉතින් වෙනස් වෙන ස්වභාවය නම් මේ ජීවිතේ ඇත්ත. අපි ඒකට මුහුණ දෙන්න ඕන. ඒක දැනගෙන අපි කටයුතු කරන්න ඕන. එතකොට සතුටින් ඉන්න පුළුවන්. මොකද්ද? වෙනස් වෙන එක තමයි මේ ජීවිතයේ ස්වභාවය. ඉතින් රජුරන්ට හරිම සතුටුයි ස්වාමීනි ආශ්චර්යයි තථාගතයන් වහන්සේගේ ධර්මයේ පළවෙනි බණපදය මට පැහැදිලි. දැන් දෙවෙනි බණපදේ ඔබ වහන්සේ දේශනා කළේ අත්තාන ලෝක වඩබිස්සරු මේ ලෝක පිට ආරක්ෂාව රැකවරණයක් නැහැ කියලා මම ඒක පිළිගන්නේ නැහැ. හාමුදුරුවනේ බුදුහාමුදුරුවෝ කිව්වයි කියලා කිව්වත් ඇයි බිරිඳ ඉන්නවා දරුවෝ ඉන්නවා මගේ ළඟ මගේ ගුණ ගයා එතොත් විපතක් මගේ දිවියට රාජසෙබළුන් එයි සොයා එවන් රැකවරණයක් ඇති මට සමිඳ හද තුල ඇති දයා
පිළිගන්න බෑ කිසිම පීටක් රැකවරණයක් කියා. මගේ දේවිය ඉන්නවා, මගේ දරුවෝ ඉන්නවා, මට රැකවරණයක් තියෙනවා, මගේ රාජ්‍ය සෙබළේ ඉන්නවා, මට ආරක්ෂාවක් තියෙනවා. ඔබ වහන්සේ කියන කතාව පිළිගන්න බෑ, අපිට ආරක්ෂාවක් නැහැ කියන එක. හාමුදුරුවෝ නැවත ප්‍රශ්නයක් අහනවා. රජතුමනි කියනු මෙන අසනීපයක් ඔබට තියනවද සුව නොවන ලෙස හැදී. එසේමයි සාමීනි දරුණු ආබාධයක් තිබේ මගේ ගතට රිදුමන් දිදී. උත්සන්න වූ විටදී දැනෙන වේදනාවන් පහදන්න තියෙන වචනද මදී. රජතුමා දැන් මෙරෙයි කිය කියා අඹදරු සිටිනවා මගේ ඇඳ ළඟ රැඳී. ඔබතුමාට තියෙනවද මොන හරි අසනීපයක්? එහෙමයි ස්වාමීනි, මට තියෙන දරුණු වාතාබාධයක්. ඒක සමහර ලාවට උත්සන්න වෙන කෙන වැඩි වෙනවා, මට අමාරු වෙනවා. පුදුම වේදනාවක් මට ඒ වෙලාවට දැනෙන්නේ, මට ඒක දරා ගන්න අමාරුයි. මගේ දේවී දරුවෝ ඇඳ ළඟ ඉන්නවා, මට ඇහෙන ඒ වෙලාවට කතා කරනවා හීනෙන් වගේ. රජතුමා දැන් මැරේ, දැන් මැරේ කියලා. ඒකෙන් කියන්නේ ගොඩක් අමාරු වෙනවා කියන එක. දැන් අපි හැමෝම ලෙඩ වෙච්ච අයනේ. ඔයත්ොත් ලෙඩ වෙච්ච අය දැනුත් එක එක ලෙඩ ඔය ශරීරවල තියෙනවා කියලා මට 100%ක් විශ්වාසයි. ඇයි ඒ තමයි ඇත්ත. හැමෝටම ලෙඩ තියෙනවා. මගේ ශරීරෙත් එහෙමයි. අපි හොයාගත්තේ නැති ලෙඩත් හැදෙනවා වෙන්න පුළුවන් මේ ශරීරය ඇතුලේ. සමහර ඒවා හොයා ගන්නකොට හොඳ කරන්නත් බෑ. ඒ සමහර ලෙඩ හොයා ගන්නත් බෑ. ඉතින් අසනීප හැදුණු වෙලාවට වැත්තන දැනෙන්නේ නැති සමහර ලාවට අද නම් මැරෙයිද දන්නේ නැහැ කියලා. එහෙම හිතෙන්නේ නැද්ද? එහෙම හිතෙන්න පුළුවන්. ඔළුව කැක්කුමත් දරුණුවට ආවත් හිතෙන්න පුළුවන් මැරෙයිද දන්නේ නැහැ කියලා. ඔළුව පැලෙන්න දාන රිදෙන කියලා එහෙම හිතෙන්නේ නැද්ද? තවත් අමාරුකම් තියෙනවනේ ඇඟවල් වල. නේ? ඒවා වැඩි වුණාම එහෙම දැනෙනවා ඇති. ඒක තමයි මේ කියන්නේ. එතකොට හාමුදුරුවෝ රජුරන් යෝජනාවක් කරන ඔබතුමා ආරක්ෂා කරගෙන දේවිය ඉන්නවනම් වේදනාව විඳින්නේ ඇයි? දේවියට කියන්නේ ඔය වේදනාවෙන් ටිකක් ගන්න කියලා. දැන් අහපු ප්‍රශ්නේ නෙමෙයි මේ වෙන පැත්තකට යන්නේ කතාව. මේ ආරක්ෂාව කියන එක වෙනම කතාවක් මේ. ඔබේ දරුවෝ ගැන ඔබට ආඩම්බරයක් තියෙන ඔබතුමා රැකගන්න ඉන්නේ ආරක්ෂාවක් තියෙනවා. දරුවන්ට කියන්නේ ඔය වේදනාවෙන් ටිකක් ගන්න කියලා. රාජ සෙබළ ඔබතුමාව ආරක්ෂා කරනව සටන් කළා. එයාලට කියන්නේ ඔය වේදනාව ඊටර ටික ගන්න කියලා එයාලට ඒක දීලා ඔබතුමා සතුටින් සැනසෙල්ල ඉන්නකෝ. ඒ වේදනාව වෙදින්නේ උච්චර ආරක්ෂාවට කට්ටිය ඉන්නවනම් අච්චරෝ කියනවා මොනවා තිබුණත් මොනවා කිව්වත් සනසමිලුව හැම සැපදී එවැනි වේදනාවක් අරගන්නට කවුරුත් නැත ලොව ඉපදී. එවැනි වේදනාවක් අරගන්නට කවුරුත් නැත ලොව ඉපදී. මොනවා තිබුණත් කවුරුන් හිටියත් ලොවනිය දමනම් මේකයි ආරක්ෂාවක් නැති බව අපහට බුදු හිමි දෙසුවේ. ඒකයි ආරක්ෂාවක් නැති බව අපහට බුදු හිමි දෙසුවේ. ඒකයි අනේ හාමුදුරනේ කවුරු හිටියත් මගේ වේදනාව ගන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නෑ. මා විසින් මේක විඳලා අවසන් කරන්න ඕන. ඒක තමයි බුදුහාරෝ දේශනා කොට වදාළේ අත්තානෝ ලෝක වන විශ්‍රමී ලෝක පිට ආරක්ෂාවක් රැකවරණයක් නැති තැනක් කිය. ඇත්තටම අද වුණත් ලෙඩ වෙන්න ඕන අපේ ශරීරය මොකක්ද කියලා දැනගන්නේ. මොන අයියා කෙනෙක් වුණත් ලෙඩ වෙලා ඇඳට වුණොත් මොනොති වුණත් වැඩක් නැහැ කියලා එයා තේරුම් ගන්නවා. දෙමව්පියෝ හිටියත් දරුවෝ හිටියත් සල්ලි තියුණත් යාන වාහන තිබුණත් ඉඩ කඩන් තිබුණත් කිසිම දෙයකින් වැඩක් නැහැ කියලා හිතෙනවා. අනිවාර්යයෙන්ම කිසි දෙයක් කර කියා ගන්න බැරි වුණා.
ඒක එහෙමම තමයි. ඒ ගැන නෙමෙයි කියන්නේ. ඒ ගැන නෙමෙයි. ඒතකොට රට්ටපාල හාමුදුරු ගිහි කාලෙම තේරුම් ගත්ත සල්ලි ගොඩක් තිබුණ කියලා ලෙඩ වෙන්නේ නැතුව ඉන්නේ. සල්ලි ගොඩාක් තිබුණ කියලා ඒ ලෙඩ වුණාම දැන් දරුණු වේදනාවක් ගන්න පුළුවන් කෙනෙකුත් නෑ මේ ලෝකේ. ඒ නිසා රැකවරණයක් නෑ. ඒ රැකවරණේ තියෙන්නේ ධර්මයේ තුලින් පමණයි. ආන්න ඒ රැකවරණය ලබා ගන්න ඕන කියන අදහසින් පැවිදි වුණා. එතකොට බණ කියන හාමුදුරුවන්ටත් බණ අහන ඔයත්තන්ටත් ඔය කවුරු හිටියත් මොන තියුණත් අඬා වැළපුණත් නේ පරිස්සම් කරනවා කියලා කිව්වත් පණ දෙන්නම් කියලා කිව්වත් මේ සංසාර ගමනටම ධර්මයේ විතරමයි රැකවරණය පිණිස පවතින. ඒක හොඳට මතක තියාගන්න. කවුරු හිටියත් මොනව තිබුණත් කාගෙන්වත් කිසි දෙයකින් වැඩක් නැති වෙලාවක් අපේ ජීවිතේ ස්ථිර වෙනවා. ඒක ස්ථිරයි. ආන්නේ නිසා ධර්මයේ ජීවිතේ ලං කරගෙන ධර්මානුකූලව මේ ගමන අරගෙන යන්න. දැන් මේ දවස්වල රටේ වෙච්ච දේවල් වලින් අපි තේරුම් ගන්න හොඳම දේ ඒක තමයි. මේ ධර්මයේ ජීවිතේ ලං කරගෙන වැඩ කටයුතු සිදු කළොත් ධර්මයේ විසින් අපි ආරක්ෂා කරනවා. ඒක දැනගෙන ධර්මයේ ජීවිතේ ලං කරගන්න ධර්මානුකූලව මේ ගමන අරගෙන යන්න අදත් හෙටත් නිවන් දක්න තෙක්ම මේ සංසාර ගමනට දෙමව්පිය හැටියට දරුවෝ හැටියට යාළුවෝ හැටියට රැකවරණය පිණිස පවතින්නේ ආන්නේ ධර්මය. මනවින් පුරුදු පුහුණු කරපු සිත රජුරන්ට හරිම සතුටුයි ස්වාමීනි. ආස්චර්යමත් බණපද දිසා තිබේ බුදු හිමි මට සතුටකි ඇතිවන්නේ දහමින් හිත සනසමි රට්ට පාල ගරු හිමියනි මගේ හද තුල ඇත බැමි තුන්වෙනි බණ පදය ගැනත් කරුණාවෙන් විමසමි. ස්වාමීනි දැන් තුන්වෙනි බණ පදය අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීය. අපිට මේ ලෝකේ අයිති දෙයක් නැහැ කියලා ඔබ වහන්සේ කොට මට නම් අයිති දේවල් ඕන තරම් තියෙනවා. මේ රජමාලිගාව ඇතුළේ මේ රටෙත් මට තමයි සේරම අයිති. ඔබ වහන්සේ කොහොමද කියන අයිති දේවල් නැහැ කියලා. හාමුදුරු නැවත ප්‍රශ්නයක් අහනවා. වස්තුව මීල මුදල්ගේ දොර ඇතියෝද ලොකු සතුටකින් මහරජ සිටිනවා නේද? එහෙනම් අසමි මම පැනයක් හිත පෑද මිය යන මොහොතේ ඕවා ගෙනියනවාද? ගරු මගේ හිමි සඳුන් විය එය විමසන්ට ඕනේ නේද මා දැන් පිළිතුරු දෙන්ට මිය යන මොහොතේ බෑ ඒවා ගෙනියන්ට තියලා යන්න වෙනවා අමුදරුවන්ට. ඒකයි මහරජෝනි බුදු හිමි දෙසුව බණ ගෙනියන්නට නොහැකි දේගෙන සැපද මොන පවනති කර දමා මතු කර රැගෙන පින පරලෝ පිළිබඳ දැන්වත් හිතනු මැන. ඉතින් රජුරෝ කියන මට මැරෙනකොට ඒව ගෙනියන්න බැහැනේ. මං ඒව තියලා යන්නේ හාමුදුරනේ මගේ දේවී දරුවෝ භුක්ති විඳී මම මැරුණාට පස්සේ. ඒකතේ බුදුහාරු දේශනා කොට වදාලේ මේ ලෝකෙට අයිති දෙයක් නෑ. අයිති කියලා හිතාගෙන ඉන්න දේවලුත් දාලා යන්න වෙනවා. ඕක තමයි තියෙන ලොකුම ප්‍රශ්න මොකක්ද? දාලා යන්න බැරි එක. අතහැර ගන්න බැරි එක. දරා ගන්න බැරි තරම් වේදනයි නෝට මැරෙන්න හිතනවා මරන්න හිතනවා නේ මරාගෙන මැරෙනවා සමහරු පීයෙන් අයනවා බෙල්ල කපනවා වෙඩි තියනවා කොච්චර දේවල් කරනවද අයියේ අතහරින්න බැරි ගම නිසා අතහරින්න බැරි ගම නිසා. ඉතින් ඇත්තටම ධර්මයේ ජීවිතේ ලං කරගෙන ඉන්න කෙනාට තියෙන වාසිය තමයි ආ දන්නවා අරගෙන ආවෙත් නැහැ අරගෙන යන්නෙත් නැහැ ඇවිල්ලා ටික කාලයකට පස්සේ ලං වෙච්ච දේවල් තමයි සේරම. ඉතින් අයිතියන් නැති දේවල් වෙනුවෙන් ඇයි මං පව් කරගන්නේ? ඇයි මං දුක් විඳින්නේ? ඇයි මං වේදනාව විඳින්නේ? කිසිම අයිතියක් නැහැ. මේ සතපාවි කියන්නේ සතපාක අයිතියක් නැහැ කියන්නේ. ඒක දශමක අයිතිය.
කිසිවක් නැහැ. කිසිවක් අයිති නැහැ. ඒ නිසා මනසින් අතහැරලා නිතරම ජීවත් වෙන්න පුළුවන් නම් කෙනෙකුට එයා තමයි මේ ලෝකේ සතුටින් ඉන්න කියලා. එයා තමයි සතුටින් ඉන්න කෙනා. අතහැර ගන්න බැරි ප්‍රශ්න හින්දා සේරම ප්‍රශ්න තියෙන්නේ. ඉතින් ඔක්කොම දාලා යන්න අවශ්‍ය නැහැ. මනසින් අතහැරලා ජීවත් වෙන්න පුළුවන් නම් එයා ලොකු ජයග්‍රහණයක් ජීවිතේ ලබාගෙන තියෙන එක ලේසි නෑ මේ පෘථග්ජන ස්වභාවය නිසා ඒක අමාරුයි නමුත් පුළුවන්. එහෙම කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට කටයුතු කරන්නට ඕන අනිවාර්යයෙන්ම සැනසෙල්ල ඉන්න කැමති න ะ. අපි සැනසෙල්ලෙන් අපිට ඕන අපිට සතුටින් ඉන්න ඕන අපිට නිවෙන්න ඕන. එහෙමනම් මේක තේරුම් ගන්න ඕන මනසින් අතහැරලා ජීවත් වෙන්න ඕන. ඉතින් රජුරවණ සතුටු සාමයේනේ ඒ තථාගතයන් වහන්සේගේ දේශනාව ආශ්චර්යයි. උන්වහන්සේ අවබෝධයේ පිණිස තුන්වෙනි බණපදයක් දේශනා කළා. දැන් අන්තිම බණපදය හතරවෙනි එක. ස්වාමිනි පැහැදිලි අසිරිමත් ඒ දහම හදවතට අමාවන් පැන්නිසි මේක ගැලපෙන්නේ නෑ මේක හරියන්නේ නෑ නැහැවැරැද්දක් කියන්නට කිසි අවසාන ඉල්ලීම මෙයත් පහදා දෙන්න සමිඳ රට අගේ කරගෙන වශී තෘෂ්ණාවේ දාසයෝ කවුද ඒ දාසයෝ පහදලා දෙන්න අයුරින් නිසි පහදලා දෙන්න අයුරින් නිසි. ස්වාමීනි අන්තිම බණපදේ කවුද හාමුදුරුවෝ මේ ලෝකේ තෘෂ්ණාවේ දාසයෝ කියන මොකක්ද ඒ කතාවේ තේරුම? ඕනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ මේ අන්තිම බණපදේ ඒකෙන් පස්සේ දේශනා නිමාටපත් කරනවා. එතකොට හාමුදුරුවෝ නැවත ප්‍රශ්නයක් අහනවා රයිතුමනි මට කියන්න ඔබතුමාට රටේ උතුරු පැත්තේ ඉඳලා ළඟම ඉන්න විශ්වාසවන්ත මිනිස්සෙක් කෙන උතුරු පැත්තේ යටත් කරගන්න පුළුවන් ඔබතුමාට පහසුවෙන් කියලා. මොකද කරන්නේ? ස්වාමීනි මං උතුරු පළාතේ යටත් කරගන්නවා. හරි. දකුණු පැත්තේ ඉඳලා එහෙම කිව්වොත් මං දකුණු පළාතත් යටත් කරගන්නවා. නැගෙනහිර පැත්තේ ඉඳලා කෙනෙක් එහෙම කිව්වොත් මං නැගෙනහිර පැත්තත් යටත් කරගන්නවා. බස්නාහිර පැත්තේ ඉඳලා කෙනෙක් එහෙම කිව්වොත් මං ඒත් යටත් කරගන්නවා. හරි. මොහොතෙන් එතර ඉඳලා කෙනෙක් එහෙම කියන මොකද කරන්නේ? ස්වාමීනි මම මොහොතෙන් එතරට ගිහලා දූපත යටත් කරගන්නවා. එහෙමනම් දැන් කවුද කියලා අහන්න අවශ්‍යතාවයක් නැහැ තෘෂ්ණාවේ දාසයෝ. ඔබතුමා දිහාවට හැරිලා බැලුවා නම් හරියට හරි මොකද දැන් ඔබතුමා තෘෂ්ණාවේ දාසෙක්. ඇයි කොච්චර ලැබුණත් ඇති කියලා හිතෙන්නේ මේ ලෝකේ තියෙනවලු මොකද්ද අඩුව? ඒක අඩුව මොකද්ද දන්නේ? අඩුවක් තියෙන වගේ මිනිස්සු ඒ අඩුව සම්පූර්ණ කරන්න වගේ මහන්සි වෙනවලු දුක් විඳිනවලු දහඩිය කඳුල වගුරනවලු. හැබැයි ඒ අඩුව සම්පූර්ණ නොකරම මේ ලෝකෙන් සමු අරගෙන යනවලු. ඒක නේ ඇති කියලා හිතෙන්නේ මදි කියලාමලු හිතෙන්නේ. නේ මදි කියලා මේ ප්‍රත්‍යඥ ලෝකෙ හැටි. ප්‍රත්‍යඥ ලෝකෙ හැටි. අඩුව මොකද්ද දන්නේ? හැබැයි අඩුවක් තියෙන වගේ තමයි මහන්සි වෙන්නේ. ඉතින් රට්ටපාල මහරහතන් වහන්සේ ගිහි කාලෙම තේරුම් ගත්තා. ඔය අඩුව සම්පූර්ණ කරන්න අපේ පරම්පරාව හැමෝම මහන්සි වුණා. හැබැයි ඇති ඕනේ නැහැ කාටවත්. අම්මටයි තාත්තටත් ඇති ඕනේ නැහැ. මටත් ඉතින් ඔය ගැන දුක් විඳින්න මේ අඩුව තීද්දිම තමයි මැරෙන්න වෙන්නේ. ඒ නිසා මම ධර්මයෙන් මගේ හදවත සම්පූර්ණ කරගෙන මේ අඩුව සම්පූර්ණ කරගෙන මේ ගමන් නිමා කරගන්න ඕන කියන අදහසින් පැවිදි භාවයටපත් වුණා. දැන් මේ බණපද හතර ඔබට අහලා පුරුදු ඇති. පළවෙනි බණපදේ තමයි උපනීති ලෝකවද්දුව මේ ශරීරය එක විදිහට පවතින්නේ වෙනස් වෙලා විනාශ වෙලා යනවා. වෙනස් වෙන දේවල් වෙනුවෙන් අපේ සතුට අපි නැති කරගන්න ඕනේ නැහැ කියන එක අපි අදත් තේරුම් ගත්තා. අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ මේ ලෝකේ අපිට ආරක්ෂාවක් රැකවරණයක් නැති තැන ලෙඩ වෙනවා හැමෝම ලෙඩ වෙනක නවත්තන්න බෑ කාටවත්. ඒ අසනීප හැදුනහම දැන්න දරුණු වේදනාවක් ගන්න පුළුවන් කෙනෙකුත් නෑ. අපිට කොච්චර ආදරණීයන් අපිත් එක්ක හිටියත් අඩුතරමින් ඔළුවේ කැක්කමක් ටිකක්වත් අරගෙන සැනසෙල්ලක් දෙන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නෑ. ඒ නිසා අපේ ධර්මයේ තමයි අපිට රැකවරණය කියන එක අපි අදත් තේරුම් ගත්තා. අස්සගෝ ලෝකෝ සබ්බම් පහ ගමනියන් අපි අයිති කියලා යමක් හිතාගෙන ඉන්නවනම් මේ ලෝකේ ඒ තියෙන දේවලුත් දාලා යනවනේ කොයි වෙලාවෙ මොන මොහොතක දාලා යන්න වෙයිද දන්නේ ඕන වෙලාවක එහෙම වෙන්න පුළුවන්.
ඉතින් අතහරින්න වෙන දාලා යන්න වෙන අයිතියක් නැති දේවල් වෙනුවෙන් අපි පව් කරගන්න ඕනේ. අපේ සතුට සැනසෙල්ල නැති කරගන්න ඕනේ නැහැ කියන එකත් අපි අදත් තේරුම් ගත්තා. මේ ලෝකේ අඩුවක් තියෙනවා මදි මදි කියලා ඉන්න එක තමයි කරන්නේ. ඉතින් එහෙම මදි මදි කියකින් ඉන්නවද? එහෙම නැත්නම් ධර්මයේ ජීවිතේ ලං කරගෙන ධර්මානුකූලව මේ ගමන නිමා කරගන්නවද කියන එක අදාදාසාවක් ඇති කරගත්තා. ඉතින් මේ බණපද හතරට ඔබ කැමති වුණත් අකමැති වුණත් කරන්න දෙයක් නැහැ. ඔක තමයි ජීවිතේ. අවුරුදු 2600කට පෙර බුදුහාමුදුරුවෝ දේශනා කළ බණපද දැන් 2025 අද ඕක එහෙම නෙවෙයි හාමුදුරුවෝ ඕක වෙන්න ඕන මෙහෙමයි කියලා වෙනසක් කරන්න මොකක් හරි තියනවද? නෑ නෑ ඒක වෙන්නේ මෙහෙමයි කියලා කියන්නේ එහෙම මොකොත් නෑ. අවුරුදු 2600ක් ගත වෙලත් ඒක එහෙමම තමයි. ඒ කියන්නේ අපි මේ ජීවිතේ ඒ නිසා ධර්මයේ ජීවිතේ ලං කරගෙන ධර්මානුකූලව මේ ගමන යන්න මම ආරම්භයේදී මතක් කළා වගේ රණ්ඩු වෙවි ගහමරාගෙන නේද නඩු කියාගෙන කපා කොටාගෙන ඉන්න තරම් අපිට ලොකු කාලයක් ලැබිලා නැහැ මේ ජීවිතය අවුරුදු 10 ගන්න. බොහොම කෙටි කාලයක් තියෙනවා. කොයි වෙලේක අවසන් වෙයිද දන්නේ නිසා මේ ඉන්න කෙටි කාලය තුල සතුටින් ඉන්න, සැනසෙල්ල ඉන්න, ධර්මානුකූලව සතුටින් ඉන්න, නිතරම මහන්සි ගන්න. ওই සියලු වැඩ කටයුතු අතරේ ටිකක් භාවනා කරන්නත් පුරුදු වෙන්න. මම හැමදාම දැන් බණට ආවම කියන එක කරන්න කියලා. මොකක්ද? භාවනාව ටිකක් පුරුදු කරන්න. අඩුම තරමේ මෛත්‍රී භාවනාව. ඒක ලොකු අඩුවක් අපේ ජීවිතේට. අපි අහනවා විතරයිනේ. බණ අහනවා විතරයි, බණ කියනවා විතරයි. ඊට එහා යමක් ප්‍රායෝගිකව සම්බන්ධ කරගන්නේ ජීවිතේට. හිත හදා ගන්න නම්, හිත නිවා ගන්න නම්, හිත සනසව ගන්න නම් බණ අහන්නත් ඕන. ධර්මයේ හැසිරෙන්න ඕන. අනිවාර්යයෙන්ම භාවනාව පුරුදු කරන්න ඕන. භාවනාව පුරුදු කිරීම තුළින් විතරයි ඔබට පිනමතු කරගන්න ශක්තිය ලැබෙන්නේ. හොඳට අහගන්න. පිනමතු කරගන්න පුළුවන් වෙන භාවනාව තුළින් විතරයි. පව යටපත් කරගන්න පුළුවන්කම තියෙන්නේ භාවනාව තුළින් පමණයි. ඒක බෝධි පූජාවකින් කරන්න බෑ. බෝධි පූජාත් කරන්න බුදු ගුණ සිහිපත් කරාම පින් සිද්ධ වෙනවා. හැබැයි සංසාරගත අකුසල කර්ම ඒකෙන් යවටවත් කරන්න බෑ. කරන්න පුළුවන් හිත දියුණු කරලා විතරයි. ඒ නිසා ගොඩක් අපල තියනවා නම් ගොඩක් භාවනා කරන්න. බෝධින් වහන්සේලාගත් එහෙම කරන්න පුළුවන්. මම මේ අතරේ කාරණාව මතක් කළේ. ඉතින් හිත හදාගන්න මම නැවත මතක් කරන්නේ. භාවනාවට හිත යොමු කරලා කොච්චර වැඩ තිබුණත් ඒ දවසේ වෙලාවක් යොදාගෙන භාවනාවත් පුරුදු කරන්න. හොඳ ගුරුවරයෙක් යටතේ හොඳ කෙනෙක් හොයාගෙන නේ. හොඳ දේශනා අන්තර්ජාලෙත් තියෙනවා. අන්තර්ජාල පරිශීලනය කළාට එහෙමත් බලන්න පුළුවන්. ඒකත් ඉතින් හරියට කරගන්න ඕන. කොයි දෙයක් හරියට කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒක වෙන ගැටලුවක් වෙන්න පුළුවන්. හරි. එච්චර මම සිහිපත් කරන්නේ. එහෙමනම් අද මේ කටයුත්ත සිදු කරේ මම ආරම්භයේදී මතක් කළා වගේ වසරකට පෙර මේ පරලෝක ප්‍රාප්ත කේජී දිලාන් සාරංග නන්දසිරි පුතාට පින් අනුමෝදන් කරන එක තමයි ප්‍රධාන අරමුණ. ඉතින් මම හිතන්නේ මේ අවුරුද්ද ගත වෙන වෙලාව වෙනකොට මේ දෙමව්පියන් බොහෝ පින්කම් සිදු කරන්නේ නැති කිසිම සැකයක් මට ඒ ගැන නැහැ. නොඑක් පින්කම් ඈත්තු කරන හැම කටයුත්තක්ම මම හිතන්නේ පුතාට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තු වීම තමයි සිදු කරන්නේ. ඉතින් ඒ වගේම අම්මයි තාත්තයි සහෝදරියයි බලාපොරොත්තු වෙනවා. සුජීවත්ව වාසය කරන පියතුමන් දෙපළ මව්වරුන් දෙපළ වෙනුවෙන් ආශිර්වාද ප්‍රාර්ථනා කරන ආර්.සී. රත්නායක, කේ.වී. නන්දසේන, සිසිලින් චන්ද්‍රරතා, යූ.ජී. සීලවතී ඒ දෙපාර්ශ්වයේ මව්පියන්ට ආශිර්වාද කරන්න, ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. එමන රැස් කර ගන්නට යෙදුණු සියලු පින් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් ඔබවත් අපවත් ආරක්ෂා කරන සියලු දෙවියන්ට, ඒ වගේම අපි වර්තමානයේ වැඩ ඉන්න සමනල කන්දට අධිග්‍රහිත සුමන සමන් දෙවියන් ප්‍රදාන සෑම දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන දෙවියන්ගේ දිවිසුරු වර්ධනය කර ගන්නා ගම අජිත් නන්දසිරි මහත්මයා, චමිලා දර්ශනී රත්නායක මහත්මිය, නදුණු නිමේෂා දියණිය ඇතුළු පවුලේ හැම මව්දෙමව්පියන් ඇතුළු පවුලේ හැම දෙනා යෙහෙන් ආරක්ෂා කර දෙත්තා. මේ නිවෙස් ව්‍යාපාර ආදී කටයුතු ආරක්ෂා කර දෙත්තා. මහා සංඝරත්නය අපේ මෙහෙණින් වහන්සේලාට ඔයත් හැම දෙනාමත් යෙහෙන් ආරක්ෂා කර දෙත්තා. දෙවියොතුන් නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදු කියනවා. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සියලු පින්කමේ ප්‍රධාන අරමුණ හැටියට තබාගත් පන්සිල් සමාදන් වෙලා හොඳ සිල්වත් පිරිසක් වෙලා, ඒ වගේම ගිලන්පස දාණය පූජා කරලා බුද්ධ පූජා සිදු කරලා ගොඩක් පින් කරගත්තේ. රැස් කරගත්ත පින් වසරකට පෙර මේ පරලෝක ප්‍රාප්ත කේජී දිලාන් සාරංග නන්දසිරි පුතුණුවන් පින් බලාපොරොත්තු සිටිනම් මේ පින් අනුමෝදන් වේවා. පුතාගේ සංසාර ගනු සපවත් වේවා, සුවපත් වේවා. උපත ලැබෙන කිසිම ආත්ම භාවයකදී අකල් මරණයටපත් නොවි මේ දුක පිරුණු සංසාර ගමන නිමා කරගන්න මේ අපි කරගත්ත පින් සංසාර ගමනට පුතාට සංසාර ගමනට ආශිර්වාදයක් වේවා. නිවන් අවබෝධයට පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා අපි ප්‍රාර්ථනා කරමු.
ඒ වගේම මේ පින්නතුන් නමින් නිවසියන් නමින් මේගේ ඥාතීන් නැති හැමෝටමත් ඔයත් හැමදෙනා නමින් මේගේ සියලු ඥාතීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරවමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම තුන්වන්ගේ ආශිර්වාදයෙන් පින් අනුමෝදන් වූ දිව්‍යයන්ගේ ආශිර්වාදයෙන් රැකවරණයෙන් දලදා හාමුදුරුවන්ගේ ජයශ්‍රී මහා බෝධි හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදයෙන් උතුම් ශ්‍රී පාද පත්මයේ ආශිර්වාදයෙන් කරගත් පින්වල බලයෙන් ශක්තියෙන් අජිත් නන්ද සිරි මහත්මයා චමිලා දර්ශනී රත්නායක මහත්මිය නදුරු නිමේෂා දියණිය ඒ වගේම මේ අත්තන්ගේ ආදරණීය මව්පියන් ආසිය රත්නායක ඒ නන්දසේන ඒ වගේම සිසිලින් චන්ද්‍රරතා සීලවතී මෑණියන් ඇතුළු ඒ හැමදෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ආයුරාරෝග්‍ය ආදී සැප ලැබේවා සියලු අපලුදුරු දුරු වේවා කරන කින සියලු ව්‍යාපාරාදී යහපත් කටයුතු සාර්ථක වේවා ඒ වගේම මේ පින්කම ලස්සන කරගන්න හේතුවක් වුණා විශේෂයෙන් අපේ පොඩි හාමුදුරුවෝ කොංගොඩ පන්සලේ පොඩි හාමුදුරුවෝ පහුගිය දවස්වල ගම් අතුරු ගහගෙන යන්නත් ගිහලා කොහොම මාරුවෙන් බේරලා තිබුණා. ඉතින් උන්වහන්සේ අපිටත් ගොඩක් ආදරෙන් ලොකු ආදරයක් මං ගැනත් උන්වහන්සේගේ හිතේ තියෙනවා. ඉතින් ඒ ආදරෙත් එක්ක තමයි මේ ආරාධනාව මට සිදු කළේ. ඉතින් උන්වහන්සේගේ දායකත්වය මේ පින්නතුන්ට ආශිර්වාදයක් බවට පත් වුණා. මේ පින්කම ලස්සන කරගන්න. ඉතින් අපේ මෙහෙණින් වහන්සේලාත් ඇවිල්ලා ඉන්නවා. ලොකු ආශිර්වාදයක් පින්කමට. ඒ වගේම මේ ඥාති හිතයිසින් ආව නිසා පින්කම තවත් ලස්සන වුණා. අසල්වාසී ගම්වාසී එයත් ආවේ නැත්තම් මේ පින්කම මෙච්චර ලස්සන වෙන්නේ නැහැ. විශාල පිරිසක් මම හිතන පන්සලකටත් වඩා පිරිසක් අද ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ආයුරාරෝග්‍ය ආදී සැප ලැබේවා. සියලු අපලෝදුරු දුර වේවා කරන කින සියලු යහපත් කටයුතු සාර්ථක වේවා. හිතන පතන යහපත් සිතුම් පැතුම් මිටු වේවා. දරුවන්ගේ අධ්‍යාපන ආදී කටයුතු දිනින් දින දියුණු වේවා. හැම දිනාගේ මහදවත් තුල විලින සියලු දුක් ගින්දර නිවේවා. අවසාන වශයෙන් දෙවියන්ටත් මේ පින්නත් වේවා. සම්බුදු සසුනත් රට රැක දේවා. මියගිය අයටත් මේ පින් වේවා. අජරාමර නිවනින් සැනසේවා. අජරාමර නිවනින් සැනසේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. සම්බුද්ධ පාද වරලංචන සෝභිතම්හි වාසෝ සමන්ත ගිරි මුද්දනේ දේවරාජා පුඤ්ඤානුමෝදිය ඉදං සුමනා බිදානෝ පාලේතු මන් සතත සාත හිතා වහන්තු. හිතේ පිරුණු කරුණාවෙන් මා දේශ බැලු අම්මා පුතේ කියා නිතරම මගේ හිස අතගේ අම්මා. කැතේ නැතුව සියලුම මගේ කුණු අතගේ අම්මා. මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් අම්මා. දැතේ බල වීරියගෙන හදත තුල තියා ලෝකේ හොඳ නරක කියා යහමාවත සොයා
නිරන්තරේ හැඟුම්බරේ ගුණයෙන් පිරි දයා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් පියා. එමන ධර්ම දේශනා කටයුතු අවසන්. බණහලා දහම් පඬුර පූජා කළ රැස් කරගත් පින් බලෙන් දෙවියන්ට එමියගේ පුතුණුවන් ඇතුළු සියලු ඥාතීන්ටත් අප හැම දෙනාටමත් උතුම් නිවනින් නිවීම පිණිසම මේ පින් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඔහු වන්දනා කරන්න. සබ්බේතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු.